ස්ලෝවැකියාව කියන්නේ මධ්‍යම යුරෝපයේ පිහිටලා තියෙන සුන්දරත්වයෙන් පිරුණු සහ ඉතාමත් සංසුන් සාමකාමී රටක්. ඒ වගේම ඉතාමත් කෙටි කාලයකින් සංවර්ධිත මට්ටමට ආපු රටක්. මේ ස්ලෝවැකියාව ලෑන්ඩ්ලොක් රටක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවුණ රටක්. උතුරින් පෝලන්තය, නැගෙනහිරින් යුක්රේනය, දකුණින් හංගේරියාව සහ බටහිරින් ඔස්ට්‍රියාව සහ වයඹ දිශාවෙන් චෙක් ජනරජය යන රටවල් පහෙන් වට වෙලා තමයි ස්ලෝවැකියාව තියෙන්නේ. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 49,035ක් පමණ වෙනවා. විශාලත්වය අතින් ලෝකයේ 127 වන ස්ථානය තමයි ස්ලෝවැකියාවට හිමි වෙන්නේ. මේ රට ස්වාධීන රටක් බවට පත් වුණේ 1993 දී චෙකොස්ලෝවැකියාවෙන් වෙන්වීමත් සමගයි. ස්ලෝවැකියාවේ විශාලතම නගරය සහ අගනුවර වෙන්නේ බ්‍රටිස්ලාවා නගරය. රටේ ජනගහනය මිලියන 5.4ක් පමණ වෙනවා. එය ලොව 120 වන වැඩිම ජනගහනයක් සිටින රටයි. ස්ලෝවැකියාවේ ජීවත් වන ප්‍රධාන ජනවාගික කණ්ඩායම වෙන්නේ ස්ලෝවැක්ස් ජාතිකයන්. ජනගහනයෙන් 83.8ක් ස්ලෝවැක්වරුන් ඉන්න අතර හංගේරියන් 7.7ක් සහ රුමේනියානුවන් 1.2ක් ඉන්නවා. ස්ලෝවැකියා ජනතාව ඉතාමත් සංස්කෘතිකමය අගයක් ඇති ජනතාවක් වන අතර ඔවුන්ගේ සංගීතය, නැටුම් සහ උත්සවයන් ලෝක ප්‍රසිද්ධයි. රටේ නිල භාෂාව වෙන්නේ ස්ලෝවැක් භාෂාව. නමුත් ජර්මානු, හංගේරියානු සහ ඉංග්‍රීසි භාෂාව රට තුළ භාවිතා කරනවා. ස්ලෝවැකියාවේ වැඩි දෙනෙක් අදහන ආගම වෙන්නේ ක්‍රිස්තියානි ආගම. ජනගහනයෙන් 69ක් පමණ ක්‍රිස්තියානි ආගම අදහනවා. 24ක් පමණ කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ස්ලෝවැකියා ආහාර සංස්කෘතිය සරලයි. නමුත් රසවත්. බ්‍රෙන්ඩිසෝවේ හලුෂ්කි කියන සාම්ප්‍රදායික ආහාරය බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාරයක්. එය අර්තාපල් සහ පැලුච්ච චීස් වලින් හදන ආහාරයක්. දැන් අපි හොයලා බලමු ස්ලෝවැකියාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය ගැන. ස්ලෝවැකියාව යුරෝපා සංගමයේ සමාජික රටක් වන අතර එය ෂෙන්ගන් කලාපයේ සමාජික රටක්. ස්ලෝවැකියාව කියන්නේ කෙටි කාලයකින් ශීඝ්‍ර සංවර්ධනයක් අත්කරගත් රටක්. 2009 වසරේදී ඔවුන්ට සංවර්ධිත මට්ටමට පැමිණීමට හැකියාව ලැබුණා. 1994 වසරේදී ස්ලෝවැකියාවේ ආර්ථිකය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් පමණ වුණ අතර 2008 වසර වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 100 දක්වා වර්ධනය කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ස්ලෝවැකියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් ශක්තියක් වෙලා තියෙන්නේ තාක්ෂණය සහ කාර්මික නිෂ්පාදනයි. විශේෂයෙන්ම වාහන නිෂ්පාදනය. වොක්ස්වැගන්, කියා, පියුජොන් වගේ බ්‍රෑන්ඩ් කර්මාන්තශාලා ස්ලෝවැකියාවේ තියෙනවා. ස්ලෝවැකියාව යුරෝපයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම කාර් නිෂ්පාදන ප්‍රමාණයක් සහිත රටවල් අතරේ ඉන්නවා. වාර්ෂිකව මිලියන 1කට වැඩි කාර් ප්‍රමාණයක් ස්ලෝවැකියාවේ නිෂ්පාදනය කරනවා. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් වාහන කර්මාන්තය නිසා නියැලෙනවා. ලෝක බැංකු වාර්තාවට අනුව 2024 වසරේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 141.8ක් පමණ වෙනවා. එය ලොව 60 වන ස්ථානයට විශාලතම ආර්ථිකයයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 26,147ක් පමණ වෙනවා. ඒක පුද්ගල ආදායම අතින් ලෝකයේ 42 වන ස්ථානයේ ස්ලෝවැකියාවට හිමි වෙලා තියෙනවා. ස්ලෝවැකියාවේ ව්‍යවහාර මුදල් ඒකකය වෙන්නේ යුරෝ.
ලෝකයේ ජීවත් වෙන්න හොඳම රටවල් මනින දර්ශකය වන මානව සංවර්ධන දර්ශකයේ 44 වන ස්ථානය ස්ලෝවැකියාවට හිමිව තියෙනවා. කරප්ෂන් ඉන්ඩෙක්ස් එකට අනුව 49 වන ස්ථානය තමයි ස්ලෝවැකියාවට හිමි වෙන්නේ. මේ රට යුදමය සංවිධානයක් වන නේටෝවේ සමාජික රටක්. පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් එකට අනුව ලොව බලවත්ම පාස්පෝර්ට් අතර ස්ලෝවැකියාවේ පාස්පෝර්ට් එක 5 වන ස්ථානය හිමි කරගෙන තියෙනවා. එමගින් රටවල් 172කට වීසා ගැටලුවකින් තොරව ගමන් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම වීසා ෆ්‍රී රටවල් 117කට ගමන් කිරීමට පුළුවන්. දැන් අපි හොයලා බලමු ස්ලෝවැකියාවේ බිහිවීම ගැන. ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය බිඳවැටීමේ ප්‍රතිඵලයක් විදිහට 1918 ඔක්තෝබර් මාසයේ 28 වැනි දින චෙකස්ලෝවැකියාව බිහි වුණා. දශක 7කට වැඩි කාලයක් චෙක් ජාතිකයන් සහ ස්ලෝවැක් ජාතිකයන් ඒකීය රටක් තුළ ජීවත් වුණත් 1992 දෙසැම්බර් 31 වෙනිදා ඔවුන් වෙන්වීමට තීරණය කළා. ඒ අනුව උදා වූ නව වසරේදී 1993 ජනවාරි 1 වෙනිදා ලෝකයට අලුත් ස්වාධීන රාජ්‍යයන් දෙකක් බිහි වුණා. ලෝක ඉතිහාසයේ බොහෝ අවස්ථාවල රටක් දෙකඩ වෙන්නේ ලේවැගිරීම්, ජාතීන් අතර නොසන්සිඳෙන අර්බුද සහ දිගුකාලීන දේශපාලන විරසක නිර්මාණය කරමින්. ඒ හුරුපුරුදු ඉතිහාසය වෙනස් කළ ජාතීන් දෙකක් ලෙස චෙක්වරුන් සහ ස්ලෝවැක්වරුන් හඳුන්වන්න පුළුවන්. චෙකොස්ලෝවැකියාව සාමකාමී විප්ලවයකින් චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව ලෙස රටවල් දෙකකට වෙන් වුණා. ඇතැමුන් එය විප්ලවයකටත් වඩා අවබෝධයෙන් සිදුවන දික්කසාදයක් ලෙස හඳුන්වනවා. කරුණු අවබෝධ කරගෙන සාමකාමී ලෙස වෙන් වී ගිය නිසා කලකට පෙර එක වහලක් යට සිටි මේ ජාතීන් අද වෙනකොට එකිනෙකා හොඳින් තේරුම්ගත් යාළුවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.